ඈ මොකද ඔය උදේ පාන්දරම අඬන්නේ? දවසම මූසිලයි. ඊශ්‍රායල ඉරාන යුද්ධ ඉවරයි. මාත් ඉවරයි. යකෝ සාමය උදා වුණාම සතුටු වෙන්න එපයි. මොන මඟුලකටද අඬන්නේ? එහෙනම් වැට කඩනවයි කියලා අල්ලපු ගෙදර මිනිහත් එක්ක රණ්ඩු නොවී ඉන්නවා. හරි ඉතින්. ඊශ්‍රායල ඉරාන තියෙන යුද්ධ වගේ මිනිස්සු මැරෙන්නේ නැහනේ මම වැට රණ්ඩුනාට. අඩුම තරමේ මට පුළුවන් රණ්ඩු වෙන්න හරි ඉගෙන ගන්න. ඒක ඇත්ත. තමුසේ ඉස්සර හිටියේ දෙකටත් ගනින්න බෑ වගේනේ. අයියෝ පැන්නනේ වෙන මාතෘකාවකට. මට කිව්වේ නෑනේ සුසුම්ලලා කල්පනා කර කර ඉන්නේ මොකද කියලා. මම හිතන් හිටියේ ඇමරිකාවත් මේකට මැදිහත් වුණානේ. ජයටම යුද්ධය ආවි කියලා. තමුසි ඉන්නේ ලංකාවේනේ. තමුසට නෑ නුම් යුද්ධ කරගත්තත් නැත. මොකද මට වැඩක් නැත්තේ. මං ටවුමට ගිහිල්ලා තෙල් ගෙනල්ලා ගබඩා කරගත්ත ගෙදර. ඈ තමුසේ හදන්නේ දන්සලක් දෙන්නද? නෑ ඕයි. මං හිතුවේ අරුන් ගහ ගන්නකොට තෙල් මිල අහස උසට යාවි කියලා. එහෙම වුණා නම් මට ගෙනාපු තෙල් ටික වැඩි ගානකට විකුණ ගන්න තිබුණානේ. හොඳම වැඩේ තමුසට. හොඳ වැඩේ. දැන් තමුසට කොහෙන්ද ඔය තෙල් ගන්න සල්ලි මේ හදිස්සියේ? මම වීල්ලක උගස් කරා. යුද්ධේ තිබුණා නම් ගොඩ. ට්‍රම්ප් වගේ වෙන්න එපා මිනිහෝ. ඒකට කමක් නෑ දැන්. ඊශ්‍රායලටවත් ගිහින් සල්ලි ටිකක් හොයාගන්නවා. මගේ තාත්තරන් දීපු වීල් එක. නැත්තම් මම දික්කසාද කරලා දානවා තමුසෙව. පුදුම පිස්සෙක්.